සුබ දවසක් සියලුම දෙනාට. අපි දන්නවා දුම්වැටි මද්යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය කියන්නේ හෙරොයින්, අයිස් වගේ ගංජා වගේ දේවල් මේ ගමකට ප්‍රජාවකට විශාල කරදරයක් කියලා. ඉතින් මේක පාලනය කරන්න එක පැත්තකින් සැපයුම පාලනය කිරීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් ප්‍රජාව තුළ ඉල්ලුම අඩු කිරීමට බොහොම වැඩසටහන් කරලා ඒ ඉල්ලුම පාලනය කරන්නත් පුළුවන්. ඉතින් මේක මේ පොලිසියෙන් නවත්තුවා නම් ඉවරයි නේ. එහෙම නැත්නම් ඒ වගේ මැසිවිලි කී ඉන්නේ නැතුව සමහරක් වෙලාවට සමහරක් අය ඉන්නවා. අපි මේ ගැන මොකද කරන්න කියලා කල්පනා කරන. ඒ වගේ ඉන්න රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම තමයි ප්‍රජා නායක නායිකාවන්, දෙමව්පියන් මෙන්න මේ වගේ අයට තමන්ගේ ප්‍රජාව තුළ මේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම හා වැළැක්වීම වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියන එක ගැන සාකච්ඡා කරන්න තමයි අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. මම ශාක්‍ය නායකකාර මේ විෂය පිළිබඳව පසුගිය අවුරුදු 40ක 50ක කාලයක ඉඳලා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන් රසකට නායකත්වය ලබා දුන්නා. ඉතින් මෙම කොටසෙන් ඕගොල්ලන්ට අද දවසේ මේකේ පළවෙනි කොටස අද යන්නේ. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රජාපාදක මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව මූලික හැඳින්වීමක් කරලා ඔබගේ අවබෝධය මේ සම්බන්ධයෙන් වැඩි දියුණු කරන්න, විශේෂයෙන්ම ඒ සඳහා මම උපයෝගී කරගන්නවා හෙල්දි ලංකා ආයතනය වෙනුවෙන් සකසන ලද පොතක්. අපි ඒක ෂෙයා කරලා මෙතන ඉදිරියට ඒක එක්ක සාකච්ඡා කරගෙන යමු. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට එකපාරටම මතක් වෙන්නේ අපේ ගමේ මොකක් හරි වැඩක් කරන්න ඕනේ කිව්වහම එක්ක පෙළපාලියක් යනවා. එහෙම නැත්නම් කවුරු හරි දේශකයෙක් ගෙනල්ලා දේශනයක් පවත්වනවා, එක දවසින් වැඩේ ඉවරයි. එහෙම කළා හරියන්නේ නැහැ. යම්කිසි විදියකින් ප්‍රජාවක නිසි ප්‍රතිඵල ලබා ගන්න නම් ඒ ප්‍රජාව තුළ දිගින් දිගටම යන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න ඕනේ. දැන් එහිදී මේකට මුල් වන රාජ්‍ය නිලධාරියා හෝ ප්‍රජා නායකයාට හෝ තනියම මේක කරගන්න බෑ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ වැඩසටහනේදී කල්පනා කරනවා, කතා කරනවා කොහොමද කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායමත් එක්ක මේක ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක පිළිබඳව. සමහර වෙලාවට ඕගොල්ලන්ට ඒ වගේ කණ්ඩායමක් හදාගෙන ඒ කණ්ඩායම ඉදිරිපිට මෙම ඉදිරිපත් කිරීම ඕගොල්ලන්ට ඉදිරිපත් කරලා ඒගොල්ලන්ගේ අවබෝධය වැඩි දියුණු කරමින් ඉස්සරහට උනත් යෑම ඉතාමත්ම වැදගත් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් ඔබ සම්බන්ධිත ප්‍රජාවක ගමක ප්‍රජාව කියලා කියන්නේ යම්කිසි භූගෝල සීමාවක් ග්‍රාම නිලධාරී වසමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රාම නිලධාරී වසමක පිහිටි එක්තරා ගමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් ප්‍රාදේශීය ලේකම්වරයෙක් වගේ කෙනෙක් මේ පිළිබඳව කල්පනා කරනවා නම් එහෙම නැත්නම් අපි හිතමු කාන්තා සංවර්ධන වනිතා සංවර්ධන නිලධාරී, එහෙම නැත්නම් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී වගේ කෙනෙක්, එහෙම නැත්නම් අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අපි හිතමු අර සම්බන්ධීකරණ නිලධාරීතුමා මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩ කටයුතු කරන ඒ වගේ කෙනෙක් ගත්තොත්, ප්‍රජා විශෝධන ඒ වගේ කෙනෙක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුලම මේ විදිහේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක පිළිබඳව කල්පනා කරලා බලලා සැලැස්මක් හදලා කරන්න පුළුවන්. ඒකට අපිට කරන්න තියෙන්නේ දැන් ඔබ මේකට මුල් වෙනවා. ඒ වගේම තමයි මේ දැනුම අන් අයටත් දබා දීලා ඒගොල්ලන්ගේ ඒ සහයෝගය එක්ක සියලු කණ්ඩායම් එකට එකතු වෙලා ප්‍රජාව තුළ අවම වශයෙන් මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් තුළ දිගින් දිගටම යන වැඩසටහනක් බවට පත් කරගත්තොත් තමයි අපිට මේක කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ ප්‍රජාව තුළ process එකක් යම්කිසි ක්‍රියාවලියක් හදාගන්න එක තමයි මේකෙදි ඉතාමත් වැදගත් වෙන්නේ. එහෙම නැතුව එක දවසක one shot programs කියලා තියෙන්නේ. ඔන්න හිටපු ගමන් මත්ද්‍රව්‍ය නිවාරණ දිනේ එනවා, එදාට පෙළපාලියක් බහලා යනවා. එහෙම නැත්නම් මොකක් හරි එකක් අරගෙන ප්‍රකාශ කරනවා. එක්ක දේශකයෙක් ගෙනල්ලා එක දේශනයක් කරනවා, එතනින් පස්සේ මුකුත් නැහැ. එහෙම බෑ. මේ ප්‍රජාවේ ඉන්න කාන්තාවෝ, තරුණ කණ්ඩායම්, ළමයි වගේ අය එක්ක එකට එකතු වෙලා ඒගොල්ලොන්ගේ තුලින් කොහොමද මේ වැඩපිළිවෙල යන්නේ, අවසාන වශයෙන් මේ වෙනස මේ මොකද්ද ප්‍රජාවේ මට්ටමින් ඊළඟට නිවාස මට්ටමින් පෞල් මට්ටමින් හා අවසාන වශයෙන් පුද්ගල මට්ටමින් මේ වෙනස වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි සාකච්ඡා කරලා බලලා අවබෝධය ලබා ගන්න යන්නේ.
දැන් මෙතෙන්දී මම ඉස්සෙල්ලාම කැමති ප්‍රජාපාදක මත්ද්‍රව්‍ය නිවාරණය කියන පොත මේක දීර්ඝ කාලයක් තිස්සේ සංශෝධනය වෙමින් ආවා. මම දැන් පාවිච්චි කරන්නේ මම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරපු කාලේ ඒක හෙල්දි ලංකා ආයතනයත් එක්ක එකට එකතු වෙලා අපි මත්ද්‍රව්‍ය කියන කොටසත් ওই මද්දසාර දුම්වැටි වලට එකතු කරලා හදපු ඒ පොතත් එක්ක තමයි අපි දැන් යන්නේ. අපි දැන් ඒක ෂෙයා කරනවා ඔයගොල්ලන්ට බලන්න. මේකේ පිටපතක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට පුළුවන් අපෙන් මේක ඉල්ලන්න. එතකොට ඒ විදිහට අපි බලමු. දැන් අපි අරගෙන බැලුවොත් මේ ප්‍රජාපාදක මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව අපි මොකද්ද කල්පනා කරන්න ඕනේ කියන එක පිළිබඳව අපි දන්නවා ග්‍රාම නිලධාරී වසමක් ගත්තොත් මේ ග්‍රාම නිලධාරී වසම තුල අපි තව පොඩ්ඩකින් ගාණ හදන විදිය බලනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට රුපියල් කෝටි 6ක් විතර දල වශයෙන්. ඒ කියන්නේ පවුල් 300ක් 400ක් විතර ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක පිහිටි ග්‍රාම නිලධාරී වසමක් ගැනයි අපි මේ කතා කරන්නේ. මේ ගමෙන් මේ ග්‍රාම නිලධාරී වසමෙන් අවුරුද්දකට කෝටි 6ක් පමණ වියදමක් යනවා ඇවරේජ්. සාමාන්‍ය වශයෙන් ගත්තොත්. එතකොට ඒ නිසා තමයි මේක වැළැක්වීම ගැන දැන් හැම කෙනාගේම උනන්දුව තියෙන විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් තුමන්ලා එහෙම නැත්නම් ඒ යම් ප්‍රදේශවල ඉන්න වෙනත් MOH වගේ කෙනෙක්ට ඒ නායකත්වයේ දෙමින් තමන්ගේ ප්‍රජා ගණනාවක් ඉන්න බල ප්‍රදේශයක මේ වෙනස ඇති කිරීමට වැඩ කටයුතු කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් බලමු ඉස්සල්ලාම මේක විද්‍යාත්මක භාවයක් තියෙන්න ඕනි කියලා ඔයගොල්ලෝ දන්නවා. සයන්ස් එකක් තියෙනවා. ප්‍රිවෙන්ෂන් සයන්ස් එකක් තියෙනවා. එතකොට ඒ සයන්ස් එකට අනුව තමයි අපි යන්නේ. එතකොට අපි බලන්නේ මොකද්ද? මේ වෙනස්කම් ඇතිවීම කියන එක. මේ වෙනස් වෙනවද කියලා බල තමයි විද්‍යාත්මක ක්‍රමයට යනවා කියලා අපි අදහස් කරන්නේ. නිකන් බණක් කියනවා වගේම නැතුව යම් විද්‍යාත්මක ක්‍රමයේ තියෙන වෙනස තමයි ඒ එක මැදිහත් වීමකදී අපි ඒක හද වෙනස් කරමින් සමහරලාට හිතපු ප්‍රවේශය නෙමෙයි අන්තිම හරියදී යන්නේ. ඒ සඳහා අපිට අවශ්‍යයි යම් ආකාරයක දර්ශක ටිකක් පිහිටවා ගන්න. එහෙමනම් යම් කිසි ප්‍රජාවක නිවැරදි ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් ඒකේ සාර්ථකත්වය මැනගන්නේ කොහොමද? අපේ ගමේ යන වැඩපිළිවෙලේ සාර්ථකත්වය අපි මයින්නේ කොහොමද කියලා මුලින්ම දර්ශක ටිකක් හදාගත්තා නම් ඒ දර්ශක අනුව මුල් තත්ත්වය මොකද්ද? දැන් කොහොමද තත්ත්වය කියලා බල අපිට එක ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගත්තොත් එහෙම අපිට එතෙන්දී ප්‍රාදේශීය ලේකම්තුමා වගේ කෙනෙක් සප්‍රාලේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වගේ කෙනෙක්ට පුළුවන් මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල මෙම තත්ත්වය කෙසේද කියලා පොඩි ඇගීමක් කරලා ඒ වෙනස් වෙන ආකාරය ගැන බලන්න. ඒක තමයි අපි කියන්නේ මේක මේ විද්‍යාත්මක විදියට කරනවා කියලා. එතකොට අපිත් පරීක්ෂණාත්මකව ඇක්ෂන් රිසර්ච් එකක් වගේ මේ කරන ගමන් ඒකෙනුත් පාඩම් ඉගෙන ගනිමින් හදමින් හැබැයි එක්තරා මූලික මූලධර්මයකට අනුව අපි ඒක ඉදිරියට කරගෙන යනවා. දැන් අපි බලමු ප්‍රජාවේ තියෙන්න පුළුවන් දර්ශක මොනවද මේ සම්බන්ධයෙන් යනකොට. වැඩපිළිවෙලක් යනවා නම් ප්‍රජාව තුළ අන්න පළවෙනිම එක තමයි මොකද්ද? මද්යසාර හෙරෝයින් දුම්වැටි ගංජා ඇතුළු මත්ද්‍රව්‍යයට අපේ ගමෙන් යන වියදම ප්‍රජාවෙන් යන වියදම හා ඒකේ සැබෑ හානිය පිළිබඳව සැලකිලිමත් වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවීම. දැන් මුලදී මත්ද්‍රව්‍ය නිවාරණය කියන එකට මිනිස්සු අතර ලොකු උනන්දුවක් තිබෙන්නේ නැහැ කියන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඇයි අපි නිවාරණය කරන්න ඕනේ? ඒ වගේම තමයි අපේ ගමෙන් කෝටි 6ක් විතර නිරපරාධ නාස්ති වෙනවා. මේකෙන් අපිට කෝටි 2ක් විතර අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න පුළුවන්. එහෙම ඉතුරු කරොත් මේක ප්‍රජාවේ අයට තමයි මේ සල්ලි යෙදෙන්නේ. මේ වගේ කාරණා කියලා දැන් මොකද වෙන්නේ? ප්‍රජාව තුල ඉන්න ප්‍රජා නායකයින්, අම්මලා, තාත්තලා, තරුණ කණ්ඩායම්, ළමා සමාජ, සෞඛ්‍ය අංශයේ වැඩපිළිවෙළවල් මේවා එකට එකතු වෙමින් මේ ප්‍රජාව තුල මේ අවබෝධය දියුණු වෙමින් යන සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඒ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මොකක් ගැනද දැනගන්න ඕනේ ඒගොල්ලෝ ගමෙන් යන වියදම. දැන් අපි කිව්වට දැන් අපි ගාන හදනවා තව ටිකකින් හදලා බලලා හැබැයි ගමේ දැන් ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත් මේක මම ලංකාවේ ගොඩක් තැන්වල අහලා තිනවා. ඕගොල්ලන්ගේ ග්‍රාම නිලධාරී වශයෙන් පවුල් 400ක් ඉන්න ග්‍රාමීය වශයෙන් කොච්චරක් මේ මද්ද්‍රව්‍ය වලට දුම්කොළ මද්යසාර ඇතුළු මද්ද්‍රව්‍ය වලට යනවාද කිව්වම හුඟක් දෙනෙක් කියන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 20ක් 30ක් ඔන්නෝම වගේ ගණන්. නමුත් ගාන හැදුවාම ඒගොල්ලෝ පුදුම වෙනවා අපේ ගමෙන් කෝටි 6ක් යනවාද? ලක්ෂ
60ක් අපේ ගමෙන් මේ සමාවෙන්නේ ලක්ෂ 600ක් අපේ ගමෙන් වියදම් වෙනවද? මෙන්න මේ විදිහට කෙනෙක් විශ්මයටපත් වෙනවා ගාන හදලා පෙන්නුවාම. ඒ වගේම තමයි මේකේ වෙන හානිය නිකන් අපි තක්සේරු කරාම අපේ ඔළුවේ තියෙන එකට වඩා අපි මේක විද්‍යාත්මකව බැලුවහම අපිට පේනවා විශාල හානියක් මේ තුලින් සිදු වෙනවා මූල්‍යමය හානියට අමතරව. අන්න ඒ නිසා මේ සංඛ්‍යාවන් පිළිබඳව අවබෝධය ඉන්න අය අපේ ප්‍රජාවේ එන්න වැඩි වෙනවද කියන එක දර්ශකයක්. ඒක වැඩි වෙනවා නම් අන්න අපි කියනවා ඒක හොඳ එකක් කියලා. එතකොට ජනතාව මේ පිළිබඳව අවබෝධය, වියදම පිළිබඳව, සැබෑ හානිය පිළිබඳව සැලකිලිමත් වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා නම් අපි කියනවා එතකොට ඒකට අදාළ ඉන්පුට්ස් මොනවද? ඒකට අපි මොනවද කරන්න ඕනේ කියන එක ගැන අපි දීතිකව සාකච්ඡා කරනවා. ඊට පස්සේ එක තමයි වැදගත්ම දෙයක් තමයි මද්යසාර දුම්වැටි හෙරොයින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය සැප නෑ මේක අප්‍රසන්න නීරස කටුක අත්දැකීමක් කියලා තේරුම් ගත්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවාද? විශේෂයෙන්ම මම ඔයගලන්ට මතක් කරන්න ඕනේ යම්කිසි ප්‍රජාවක ළමයි ඉන්නවා නම් තරුණ කණ්ඩායම් ඉන්නවා නම් ඒගොල්ලන්ට දෙන්න ඕන හොඳම පණිවිඩය මොකක්ද? මේක හානිදායකයි කියලා කිව්වටම ප්‍රමාණවත් නැහැ. ඇත්ත වශයෙන්ම කෙනෙක් යන්නේ ඒගොල්ලන් වැරදි විදියට හිතන් ඉන්නවා මේක පොඩි සැපක් තියෙනවා ආතල් එකක් තියෙනවා මේකේ වාසියක් තියෙනවා කියලා. ඉතින් නමුත් අපි විග්‍රහ කරගෙන ඒක තමයි මේ මද්ද්‍රව්‍ය නිවාරණයේ ප්‍රධාන ප්‍රවේශය මද්ද්‍රව්‍ය පිළිබඳව අපේක්ෂාවන් expectancy challenge කියන එක. එතකොට අපි මොකද වෙන්නේ? මේ අවබෝධය වැඩි වෙනවා ඇත්තටම මේ මද්ද්‍රව්‍ය ගත්තාම ඔළුව කැරකෙනවා බඩ දඟලනවා වමනට එනවා මේක සැප නෑ නේද කියලා අවබෝධය ඉන්න සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වීම. දැන් මේකෙදි මේ කාන්තාවන් උනත් සමහරක් වෙලාවට කාන්තාවෝන්ගෙන් වැඩි සංඛ්‍යාවක් මද්යසාර භාවිතා නොකලත් එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය භාවිතයට ගියේ නැතත් ඒගොල්ලන්ගේ ඔළුවල වැරදි ලෙස කල්පනා කරලා තියෙනවා සමහරක් වෙලාවට මේ භාවිතයෙන් මේවා භාවිතා කරලා පොඩි හෝ සැපක් ඇති කියලා නිකන් හිතන ගතියක් තියෙනවා. හැබැයි මේවා ප්‍රශ්න කරලා අපි අවබෝධ කරගන්නවා අපේ ගමේ යන අපේ ප්‍රජාව යන වැඩසටහනේදී ඇත්තටම දුම්වැටි මද්යසාර හෙරොයින් ගංජා අයිස් ඔය කියන කොයි මද්ද්‍රව්‍ය ගත්තත් ඒක අප්‍රසන්න නීරස කටුක අත්දැකීමක් කියන එක. එතකොට දැනට මේක තේරුම් ගත්ත සංඛ්‍යාව අපේ ගම්මානේ ඉන්නේ ටික දෙනයි වෙන්න පුළුවන්. ග්‍රාම නිලධාරී වසමේ. හැබැයි අපේ වැඩසටහන යනකොට මොකද වෙන්නේ? මේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ගමේ හෝ ප්‍රජාවේ ග්‍රාම නිලධාරී වසමේ ඉන්න වැඩි සංඛ්‍යාවක් තේරුම් ගන්නවා. දැන් ඇත්තටම මේ මද්ද්‍රව්‍ය වල තියෙන්නේ අපි වැරදි විදියට හිතාගත්ත එකක්. මේකේ සැපක් නැහැ. භාවිතා කරාම ඔළුව කැරකෙනවා බඩ දඟලනවා වමනට එනවා වගේ අප්‍රසන්න දේවල් තමයි මේකෙන් දැනෙන්නේ කියලා තරුණ කණ්ඩායමුත් ළමයින්ගෙත් අවබෝධය මේ සම්බන්ධයෙන් දියුණු වෙනවා. අන්න එහෙම මද්යසාර දුම්වැටි ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතය කටුක අත්දැකීමක් සැප එකක් නෙමෙයි කියලා තේරුම් ගත්ත සංඛ්‍යාව එන්න අපේ ගමේ වැඩි වෙන වැඩපිළිවෙලක් තමයි යන්න ඕනේ. වැඩි වෙනවා නම් අපි දන්නවා ඒ සංඛ්‍යාව වැඩි වෙනවා නම් අපි දන්නවා මේ ගම ඇතුලේ දැන් සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒ වගේම තමයි අපි තුන්වෙනි එක ගන්නවා මේ මද්යසාර ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතයට හුරුදුනහම මොකද වෙන්නේ? කෙනෙක්ගේ ජීවිතයේ සතුට සීමා වෙච්ච බව සතුට සීමා වෙන බව තේරුම් ගත්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව අපේ ගමේ වැඩි වෙනවද කියලා. දැන් උදාහරණයක් වශයෙන් මද්ද්‍රව්‍ය භාවිතයට හෝ මද්යසාර භාවිතයට හෝ ඇබ්බැහි වෙච්ච කෙනෙක් ගත්තොත් පුරුදු වෙච්ච කෙනෙක් ගත්තොත් ජීවිතේ හැම එකටම ඒගොල්ලන්ට ඒක තමයි ඕනේ. මද්ද්‍රව්‍ය නැතුව යන ට්‍රිප් එක සැප නැහැ. මද්ද්‍රව්‍ය හෝ මද්යසාර නැති මගුල් ගෙදර සැප නැහැ. හැබැයි බොහොම ඉස්සර කාලේ නම් මේව බොහොම රස වින්දා. දැන් මොකද වෙලා තියෙන්නේ? ජීවිතේ ඔක්කොම එක්ක මද්යසාර නැත්තම් මද්ද්‍රව්‍ය එක්ක සිගරට් එක වටේ කැරකි තියෙනවා. අදුන් කොලේ වටේ කැරකි තියෙනවා. අවසාන වශයෙන් ඒගොල්ලන්ට සතුටින් ඉන්න පුළුවන් අවස්ථාවල් අඩු වෙලා තියෙනවා. හැම අවස්ථාවෙම දැන් ඇබ්බැහි භාවයට පත්ත කෙනෙක් ගත්තොත් එහෙම දැන් හෙරොයින් වගේ දෙයකට පුරුදු වෙච්ච කෙනෙක් ගත්තොත් මුළු ජීවිතේම මුළු දවසම ඒ වෙනුවෙන් ගත කරන්නේ. උදේ නැගිටලා සල්ලි ටිකක් හොයාගන්න ඕනේ. ඒ සල්ලි ටික හොයාගන්න මහන්සි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හෙරොයින් හොයාගන්න ඕනේ. ඒ පාර හෙරොයින් හොයාගන්න ඔය හැමතැනම ගිහිල්ලා මහන්සි වෙනවා. දැන් සෑහෙන වෙලාවක් ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? හැංගිලා බොන්න ඕනේ. ඉතින් මේක අරන් එනවා.
එපාර හැංගිලා භාවිතා කරනවා හරි අමාරුයි භාවිතා කරාම ඊට පස්සේ වැටිලා ඉන්නවා මේකෙන් රිකවර් වෙන්න ටික වෙලාවක් යනවා නැවත වරක් යථාතත්ත්වයටපත් වෙලා මේකෙන් මේ නැවත නැවුම් වෙන්න ඉතින් අවසාන වශයෙන් ගත්තාම දවසෙන් 4න් 3ක් මද්දසාර එක ගිහිල්ලා මෙයාට අර සතුටු වෙලා කරන්න වැඩ කරන්න ආහාරයේ භුක්ති විඳින්න යාළුවෝ එක්ක ආශ්‍රය කරන්න තිබ්බ අවස්ථාවල් නැති වෙලා ගිහිල්ලා අවසාන වශයෙන් ගත්තාම ජීවිතේ සතුට සීමා වෙනවා මේක හරියට තේරුම් ගත්ත ගැහැණු පිරිමි ළමයි තරුණයෝ අපේ ගමේ එන්ඩෙන්ඩ සංඛ්‍යාව වැඩි වෙනවද කියන එකත් එක දර්ශකයක් ඇටියට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඊට පස්සේ තමයි මොකද්ද මේ මද්දසාර මද්ද්‍රව්‍ය භාවිතා කළ පසු දක්වන අනිසි හැසිරීම හොඳට දැනගෙන කරන රඟපෑමක් කියලා අවබෝධ කරගත්ත සංඛ්‍යාවක් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවාද සාමාන්‍යයෙන් අපිට මූලික වශයෙන් හිතෙන දේ තමයි මේ බිව්වහම කරන කියන දේවල් දන්නේ නැහැ. මද්දසාර ගන්න අය මද්ද්‍රව්‍ය ගත්තට පස්සේ ඒගොල්ලෝ මොනවා කරනවද කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. මනස විකල් වෙනවා කියලා සාමාන්‍ය මතය තියෙන්නේ. නමුත් ඒක ඇත්ත නෙමෙයි. ඒක ඇත්ත නෙමෙයි. අපි පස්සේ මේවා දීර්ඝව සාකච්ඡා කරනවා. මේක ඇත්ත කතාවක් නෙමෙයි. කොච්චර මද්දසාර ගත්තත් මද්ද්‍රව්‍ය ගත්තත් ඉතාමත්ම හොඳින් දන්නවා මොනවද කරන්න කියලා. දැන් කොහෙ ගියත් ගෙදර එන්න දන්නවා. පාර හොයාගෙන ගෙදර එන්න සාමාන්‍ය දැනීමක් නැතුව කරන්න පුළුවන්ද? සල්ලි දුන්නාම මාරු කරලා ඉතුරු සල්ලි ටික ගන්න දන්නවා. බස් එකේ හරි තැනින් බහින්න දන්නවා. හරි ගෙදරට ඇවිල්ලා තට්ටු කරන්න දන්නවා. ඊළඟට බැන්නත් මොන හරි කළත් සාමාන්‍යයෙන් අර ගෙදර කෙනෙකුට තමයි එහෙම කරන්නේ. ගමේ චණ්ඩිය දැක්කහම දෙකට නැවෙනවා. පොලිස් නිලධාරියෙක් දැක්කොත් මුකුත් භාවිතා කරේ නෑ වගේ කිසි කරදරයක් නැතුව ගෙදර එනවා. දැන් මේ වගේ දේවල් දැක්කහම අපි දන්නවා ඇත්තටම මේ මද්දසාර භාවිත අනිසි හැසිරීම හොඳට දැනගෙන කරන රඟපෑමක් කියලා. එතකොට මොකද වෙන්නේ? අපේ ප්‍රජාව තුල මේ අවබෝධය තියෙන අයගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවාද කියන එක මේකේ දර්ශකයක්. එහෙම සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? මද්දසාර භාවිත, මද්ද්‍රව්‍ය භාවිත අනිසි හැසිරීම වලට අවසරයක් සමාවක් ලැබෙන එක ප්‍රජාවේ අඩු වෙනවා. ඒ නිසා අපි වැඩසටහන් ක්‍රියාත්මක කරනකොට මේ දැනුම අවබෝධය ප්‍රජාවට ලැබෙන්න ඕනේ. මොකද්ද මේ අවබෝධය කියලා කියන්නේ? මද්ද්‍රව්‍ය භාවිතා කරලා කරන්නේ හොඳ රංගපෑමක් බව අවබෝධ කරගත්ත පුද්ගලයෝගේ සංඛ්‍යාව එන්න වැඩි වෙන්න ඕනේ විතරක් නෙමෙයි. ඊට පස්සේ මේවට අවසරයේ සමාව ලබා දෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව එන්න අඩු වෙන්න ඕනේ. ඉස්සරහා දන්නේ නැහැ අනේ බීලානේ හිටියේ කියලා සමාව දුන්නා. අනේ මේ කොල්ලා මද්ද්‍රව්‍ය ගන්නවා ඉතින් ඌට හරි අමාරු ඇතිනේ කියලා සල්ලි ටිකක් හොයලා දෙන අම්මලා හිටියා. හැබැයි දැන් මිනිස්සු දන්නවා කොච්චර මද්ද්‍රව්‍ය භාවිතා කරත් ඉන්නේ ඒගොල්ලෝ දන්නවා හොඳට කරන්නේ මේගොල්ලෝ මොන මනස විකෘති වෙලා නෙමෙයි කරන්නේ කියලා අවබෝධය ඒගොල්ලන්ට තියෙනවා. මේ අවබෝධය වැඩිවීම ප්‍රජාව තුල හා මද්ද්‍රව්‍ය භාවිතයට අවසරය සමාව ලැබෙන ප්‍රමාණය එන්න අඩුවීම කියන එකත් මේක එක දර්ශකයක් හැටියට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මද්දසාර හා දුම්කල කර්මාන්තයේ ජාවාරමේ උපක්‍රම පිළිබඳව අවබෝධයේ සහිත ඒ උපක්‍රම වලට විරෝධය දක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වීම. මේදී වැදගත් දෙයක් කියන්න ඕනේ. අපි කියනවානේ මේ සැපයුම පාලනය හා ඉල්ලුම පාලනය කියලා. මේ මද්ද්‍රව්‍ය මද්දසාර දුම්වැටි ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතයට තියෙන ඉල්ලුම ස්වාභාවික එකක් නෙමෙයි. ඒක කෘත්‍රිමව ජාවාරමක් මගින් ඇති කරපු එකක්. දැන් අපි දන්නවා ඉපදෙනකොටම වතුර ඉල්ලන් එන අය ඉන්නවා. කිරි ඉල්ලගෙන එනවා. මොකද ඒ කිරි එහෙම නැත්නම් ආහාර පිළිබඳව හැඟීමක් තියෙනවා. එතකොට ඒක ස්වාභාවිකවම ඉල්ලනවා. ආරක්ෂාව සීතල වැඩි නම් අඩනවා. එතකොට Tamanට ආරක්ෂාවක් සැපෙන්න ඕනේ. ඒ වගේ සමහර දේවල් තියෙනවා. ආහාර, ජලය, ඊට පස්සේ ආරක්ෂාව, ලිංගිකත්වය වගේ දේවල් ස්වාභාවික අවශ්‍යතාවයන් අපේ ජීවිතය හා පරම්පරාවක් පවතගෙන යන්න තියෙන දේවල්. හැබැයි ඉපදෙනකොටම අරක්කු ඉල්ලන් එන ඉන්නවත් එහෙම නැත්නම් හෙරොයින් ඉල්ලන් එනෙව්වත් අයිස් ඉල්ලන් එනෙව්වත් කවුරුවත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි ළමයි ලොකු වෙගෙන එනකොට පුංචි කාලේ ඉඳලම මේ ළමයින්ගේ ඔළුව වලට එක එක විස බීජ දානවා මද්ද්‍රව්‍ය පිළිබඳව. මේක මාර සැප එකක්, මේක ප්‍රශ්න මතක් කරන්න හොඳයි, ඇගේ පතේම එකතරා චිත්‍රයක් ගොඩනගනවා. ඒ චිත්‍රය ගොඩනගන්නේ කොහොමද? එකක් තමයි ප්‍රජාව තුළින්, අනිත් එක තමයි ජාවාරම විසින්. දුම්කොළ සමාගම, මද්දසාර සමාගම ඇතුළු මද්ද්‍රව්‍ය ජාවාරම විසින් බොහොම උපක්‍රමශීලී ලෙස මේ ළමයින්ගේ ඔළුව වලට මේක දානවා. විශේෂයෙන්ම මේක පටන් ගන්නෙ දුම්කොළ හා මද්දසාර කර්මාන්තයෙන්. එතකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව අපේ ළමයින්ව උදුර ගන්නවා. අපි දැන් තව පොඩ්ඩකින් කතා කරනවා. සාමාන්‍යයෙන් දැන් අපි ලංකාවේ සන්දර්භය ගත්තොත්
අවුරුද්දකට 40000ක් පමණ දුම්වැටි මද්යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යනවා. සිගරට් භාවිතයෙන් සාමාන්‍යයෙන් දැන් ටිකක් සංඛ්‍යාවල් අඩු වෙලා තියෙනවා. නමුත් 17000ක් විතර පමණ ඊළඟට මද්යසාර භාවිතේනොත් තව 20000ක් පමණ අනිකුත් මත්ද්‍රව්‍ය ඔක්කොම කවුහම දැන් 35000ක් 40000ක් අතර ප්‍රමාණයක් හැම අවුරුද්දෙම මේ දුම්වැටි මද්යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය යනවා. අහිමි වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ අඩු වෙනකොට මේ මිය යන්නේ දුම්කොළ සමාගමේ හොඳම කස්ටමර්ස්ලා. මේ මිය යන්නේ මද්යසාර සමාගමේ හොඳම කස්ටමර්ස්ලා. එතකොට මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ මිය යනකොට මාකට් එක තියාගන්න නම් මොකද කරන්න ඕනේ? අලුතෙන් තව 35000ක් 40000ක් මේකට එකතු කර ගන්න ඕනේ. මේ අනුව දුම්කොළ සමාගම මද්යසාර සමාගම ඇතුළු මේ ජාවාරම අලුතෙන් අයව හැම අවුරුද්දෙම බඳව ගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙලක් යනවා. ඒකට ඉතා සූක්ෂම ලෙස ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන්ස් යනවා. අපි මේක තේරුම් ගත්තොත් ප්‍රජාව මේක තේරුම් ගත්තොත් අපේ ළමයින්ව මේකට ගොදුරු කරගන්න එකට තියෙන අවස්ථාව අවම කරන්න පුළුවන්. එතකොට මද්ද්‍රව්‍ය නිවාරණයේ සිදු කරන ප්‍රජාවක තියෙන්න ඕන ඉතාමත්ම වැදගත් ලක්ෂණයක් තමයි ඒ ප්‍රජාවේ ඉන්න අම්මලා තාත්තලා සියලු දෙනාම දන්නවා කොහොමද මේ මද්ද්‍රව්‍ය ජාවාරම උපක්‍රම යොදලා දුම්කොළ කර්මාන්තයේ මද්යසාර කර්මාන්තයේ මේ උපක්‍රමශීලීව කොහොමද මේ පුද්ගලයන්ව අල්ලගන්න කරන්නේ. එතකොට ඒකට වැටබඳින එක, ඒකට ප්‍රතිශක්තිකරණය ගොඩනගෙන එක ඒ ප්‍රජාව තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට ඒ පිළිබඳව අවබෝධය වැදගත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙම නිවාරණය වෙමින් යන ප්‍රජාවක තියෙන්න ඕන ඉතා වැදගත් ලක්ෂණයක් තමයි තවත් මොකද්ද? භාවිතය අඩු කළ පුද්ගලයෝ හා ඒකෙන් නතර කරපු අයත් ඒකෙන් නිදහස් වෙච්ච අයගෙත් සංඛ්‍යාව එන්න වැඩි වෙනවා. රයිට්? මේ පළවෙනි මාසේ සෑහෙන සංඛ්‍යාවක් නැවැත්තුවා. දෙවෙනි මාසෙත් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් නැවැත්තුවා. ඉගාක් දෙනෙක් භාවිතය අඩු කරලා තිනවා. ඉස්සර සිගරට් 6ක් බීපු කෙනෙක් දැන් සිගරට් 2යි බොන්නේ වෙන්න පුළුවන්. ඉස්සර හැම සතියකම දවස් දෙකක් මද්යසාර භාවිතා කළපු අය දැන් ඒක මාසයකට එක දවසකට සීමා කරා වෙන්න පුළුවන්. ඒ අඩුවීම මුල් අවස්ථාව අවසාන වශයෙන් ඒක නතර කිරීම හා නිදහස් වීම. මෙහෙම ඉන්න සංඛ්‍යාව භාවිතයෙන් අඩු කළා භාවිතයේ නිදහස් වෙච්ච සංඛ්‍යාව එන්න අඩු වෙනවද කියලා බලමින් අපි ඉස්සරහට යන්න ඕනේ. මොකද ඒ සඳහා තමයි අපි වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ ගමෙත් තියෙනවා සමහරක් වෙලාවට සිගරට් අලෙවි කරන වෙළඳසැල් වගේ දේවල්. ඔය මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එහෙම මේ දවස්වල හුඟක් වෙලාවට ප්‍රජාවට ගිහිල්ලා දැනුවත් කරනවා. ඒ ප්‍රජාවේ දුම්වැටි අලෙවි කරන ඕකේ ලොකු ලාභිකුත් නැහැ. ඒ වෙළඳසැල් තියෙනවා නම් ඒවා භාවිතය අඩු කරන ලෙස. ඒ වගේම තමයි මේ වෙළඳ සමාගම මේ වෙළඳසැල් එක්ක ගනුදෙනු කරන අයගෙත් වගකීමක් තියෙනවා. මුදලාලිට කියන්නේ මුදලාලි ඇයි මේ සිගරට් විකුණන්නේ තාම මිනිසුන්ට මෙච්චර මරණ සංඛ්‍යාවක් දෙන කියලා එහෙම කතා කරලා එතකොට මොකද වෙන්නේ? මේ ප්‍රජාව තුළ මද්යසාර හොරට විකුණන මද්ද්‍රව්‍ය විකුණන හා දුම්වැටි අලෙවි කරන ස්ථාන එන්න අඩු වෙනවා. හා ඒ විතරක් නෙමෙයි අපිට තව කීපයක් ගන්න පුළුවන්. ඒ මොනවද? දුම්වැටි මද්ද්‍රව්‍ය තමන් මද්ද්‍රව්‍ය හෝ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඒ ප්‍රජාවේ තියෙන අනිකුත් සංවිධානවලත් වැඩවලට එකතු කරනවා. මරණාධාර සමිතිය. මරණාධාර සමිතිය හුඟක් ප්‍රජාවල් වල ක්‍රියාත්මක වෙන එක. දැන් මරණයට ආධාරයට ඉස්සෙල්ලා ජීවත් වෙන්න ආධාරය දී ගන්න එපේ. එතකොට මොකද වෙන්නේ? මරණාධාර සමිතිය කතා කරලා කියනවා අපි අපේ ගමේ මද්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වමු. ඒක කරගෙන යමු. දිගින් දිගටම වැඩ කරේ. ඔන්න මරණාධාර සමිතිය, කාන්තා සමිතිය, යෞවන සමාජය, ක්‍රීඩා සමාජය, ළමා සමිතිය, පන්සලේ පල්ලියේ තියෙන සංවිධාන මීසං සමිතිය, ඊට අමතරව පන්සලේ දායක සභාව, දහම් පාසල, දැන් පාසලේ ආරක්ෂක කමිටුව, මේ වගේ දේවල්. ඊළඟට තියෙනවා පොලිසියේ මොනවාද ප්‍රජා කමිටු තියෙනවා. දැන් මේ ගමේ ඒ වගේ තියෙන ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ස්වේච්ඡා සංවිධාන තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේවා තමන්ගේ වැඩ ක්‍රියාකාරීත්වයට වාර්ෂික වැඩ සැලැස්මට මද්ද්‍රව්‍ය නිවාරණයත් ඇතුළත් කරගන්නවා. එතකොට ඉස්සර එක සමිතියක් නම් මේ මද්ද්‍රව්‍ය නිවාරණය ගැන උනන්දු වෙලා වැඩ කටයුතු කරේ. දැන් සමිති 3-4ක් තියෙනවා. ගම ටිකක් කල් යනකොට ගමේ තියෙන බොහෝ සමිති එකට එකතු වෙලා මේ මද්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් විශේෂයෙන්ම ළමයින්ව මේකෙන් නිදහස් කරගන්න. ඒ වගේම තමයි දැනට භාවිතා කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට හරි කරුණු පැහැදිලි කරලා දීලා ඒගොල්ලන්ට නිදහස් වීමේ මාවතට දාගන්න දැන් මේගොල්ලෝ වැඩ කටයුතු කරනවා. මෙන්න මේ ආකාරයට මේ ගම තුල තියෙන විවිධ ස්වේච්ඡා සංවිධාන එන්න ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලට මද්ද්‍රව්‍ය නිවාරණය එකතු කරගන්නවා. ඒ වගේම තමයි ගමේ උත්සව සාද
මංගල්‍ය, පල්ලිය මංගල්‍ය ඒ වගේ තියෙනවා නම් ඒවට සාමාන්‍යයෙන් දන්නේම නැතුව මද්දසාර හා දුම්වැටි භාවිතය තියෙනවා නම් ඒවා එන්න එන්න අඩු වෙනවා. දැන් බොහෝ මගුල් ගෙවල් තියෙනවා මද්දසාර දෙන්නේ නැහැ ඒගොල්ලෝ හුඟක් වෙලාවට. ඒ වගේම තමයි දුම්වැටි නම් හුඟක් වෙලාවට දැන් දෙන්නේ නැහැ. ඉස්සර දුන්නා අනිවාර්යයෙන්ම. නමුත් ඒවා දැන් දෙන්නේ නැහැ. ඉස්සර මල ගෙවල් වල දුම්වැටි දුන්නා. දැන් දෙන්නෙත් නැහැ, දෙන්නත් බෑ. ඒවා ඒ මිල පාලනය කිරීම මගින් කරපු ගෙවල්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේම තමයි මේ ප්‍රජාව තුළ ජාතික මට්ටමින් ප්‍රතිපත්ති පිළිබඳව මද්දසාර පාලනයට මද්ද්‍රව්‍ය පාලනයට අර සැපයුම පාලනය කිරීම පිළිබඳව ආණ්ඩුවක් විසින් ගත යුතු තීරණ මොනවද කියලා අවබෝධය මේ ප්‍රජාවේ එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙලා ජනතාවට බලපෑම් කරනවා, ජනතාව මගින් බලපෑම් කරනවා රජයට හරි නීති රීති ටික තියාගන්න. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ අවුරුදු 21කින් පහළ කෙනෙකුට දුම්වැටි හෝ මද්දසාර අලෙවි කිරීම තහනම්. එතකොට යම්කිසි කඩයකින් පොඩි ළමයින්ට තාම සිගරට් දෙනවා නම් අවුරුදු 21කින් පහළ අයට සිගරට් හෝ එහෙම නැත්නම් බාර් එකෙන් මද්දසාර දෙනවා නම් අන්න අපි ඒ ගැන හොයලා බලලා නාට පනත යටතේ නඩුවක් දාන්න ක්‍රියාත්මක කරන්න ඕනේ. විතරක් නෙමෙයි බොහොම සූක්ෂම ලෙස සංවිධානාත්මක ලෙස දුම්කොළ සමාගම් මද්දසාර සමාගම් දැනට මේ ලංකාවේ තියෙන හොඳ නීති රීති ඒවා ආපෞසරයක් මකලා දාන්න උත්සාහ කරනවා. ඒම උත්සාහයන් දකින්න ලැබිලා තියෙනවා. නමුත් අපි රජයට බල කරලා ඉන්න ඕනේ මීටත් වඩා හොඳ නීති රීති ගේන්න. දැන් උදාහරණයක් වශයෙන් මම දැක්කා මේ රජයත් එක්තරා වර්ෂයකට පස්සේ ඉපදිච්ච කිසි කෙනෙකුට සිගරට් අලෙවි කිරීම තහනම්. ඒතකොට එන්න එන්න මොකද වෙන්නේ? මේ අවුරුදු 21කින් පහළ ඊළඟ අවුරුදු 22කින් පහළ අයට දෙන්න බෑ. 23කින් පහළ 24 ටික කාලයක් යනකොට අපි දන්නවා අවුරුදු ගාණක් යනකොට ඒ රට දුම්පානයෙන් නිදහස් වෙනවා. දැන් මෙහෙම රටවල් ගොඩක් තියෙනවා. නිව්සීලන්තය ඊට අමතරව එංගලන්තයේ මේ මෑතකදී නීති සම්මත කරා. ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ විදිහට යුරෝපයේ දියුණු රටවල් වල දැන් එන්න දුම්පානය අඩු කරන්න විවිධ නීති රීති ගෙනල්ලා ක්‍රියාත්මක කරනවා. ඒ වගේ තමයි ලංකාවෙත් ඒ සඳහා නීති රීති ගේන්න මේ ප්‍රජාවේ අවබෝධය දියුණු වෙමින් ඒගොල්ලෝ උද්දේශන කාර්යයේ යෙදෙනවාද වගේ කියන ප්‍රශ්නයක් අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. දැන් අපි කිව්වේ නිකාම්ම ගමක මද්ද්‍රව්‍ය නිවාරණය කරනවා කියලා යමක් කරන්නේ නැතුව අපි ඒකේ දර්ශක ටික බැලුවා. ඒ දර්ශක 12ක් අපි සාකච්ඡා කරා. මේ දර්ශක අනුව අපේ ප්‍රජාව දැන් දියුණු වෙමින් යන ප්‍රජාවක්ද මේ සම්බන්ධයෙන් කියන එක පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. ඒතර මේක ගත්තොත් එහෙම දුම්වැටි මද්දසාර ඇතුළු යන වියදම හා සැබෑ හානිය ගැන සැලකිලිමත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවද? මද්දසාර දුම්වැටි ගංජා හෙරෝයින් ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතයේ අප්‍රසන්න නීරස කටුක අත්දැකීමක් කියලා තේරුම් ගත්ත සංඛ්‍යාව දැන් අපේ ගමේ එන්න වැඩිද? මද්දසාර දුම්වැටි හෙරෝයින් ගංජා වගේ මත්ද්‍රව්‍ය වලට පුරුදු වුණාම කෙනෙකුගේ ජීවිතයේ සතුට ඇත්ත වශයෙන්ම නැතිවෙන බව හා සීමා වෙන බව තේරුම් ගත්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව එන්න වැඩි වෙනවාද? එහෙම නැත්නම් අපි මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඊට පස්සේ මද්දසාර භාවිතයෙන් පසු දක්වන හැසිරීම් වලට සමාව අවසර දෙන්න නරකයි. ඒක රංගපෑමක් කියලා දන්න සංඛ්‍යාව වැඩි වෙන එකත් සමාව අවසරය දෙන සංඛ්‍යාව අඩු වෙන එකත් මේකේ තියෙන ඊටම වැදගත් අංගයක්. ඒක වෙනවද? ඊළඟ එක තමයි ජාවාරමේ උපක්‍රම මද්දසාර කොම්පැනි උපක්‍රම ගැන දන්න සංඛ්‍යාව ප්‍රජාවේ එන්න වැඩි වෙනවද? ඒ වගේම තමයි අපේ ප්‍රජාවේ මද්ද්‍රව්‍ය භාවිතය කරන, දුම්වැටි භාවිතා කරන, මද්දසාර භාවිතා කරන අයගේ සංඛ්‍යාව ඒ ප්‍රමාණය අඩු වෙනවද? සංඛ්‍යාව අඩු වෙනවද? ඒ වගේම තමයි නිදහස් වෙච්ච පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවද? එතකොට භාවිත කරන කණ්ඩායම් අඩු වෙනවද? එතකොට නිදහස් වෙච්ච අය වැඩි වෙනවද කියන එක ගැන අපිට බලන්න පුළුවන් දර්ශක. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මද්දසාර අලෙවි කරන ස්ථාන, දුම්වැටි අලෙවි කරන ස්ථාන මේ ප්‍රජාවේ අඩු වෙනවද එන්නේ? උත්සව වලට, සාද වලට මද්දසාර ලබා දෙන එක, දුම්වැටි ලබා දෙන එක අඩුද? නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව දන්න අය ඉන්නවද කියන වගේ කාරණා අපිට මේ සම්බන්ධයෙන් බලන්න පුළුවන්. එතකොට අපි මුලින්ම ඔයගොල්ලන්ට මේ දර්ශක කියලා පටන් ගත්තේ නිකාං වැඩක් කරනවා කියන එකට වඩා විද්‍යාත්මකව මේක ප්‍රවේශය කරනවා කියලා කියන්නේ මොකද්ද? ඒකේ දර්ශකත් එක්ක අපි කල්පනා කරලා බලලා ඉස්සරහට යනවා. ඒ දර්ශක දිහා බලමින් සමහරලාට අපිට පේනවා දැන් මේ තාම අපේ ප්‍රජාවේ මේ අවසරයේ සමාව දෙන එක ගැන අවබෝධය අඩුයි. එතකොට මොකද කරන්නේ? අපි මොකක් හරි කැම්පේන් එකක් හරි කරලා ඒ ගැන අවබෝධාත්මක වැඩසටහනක් කරලා දහම් පාසලේ ළමයින්ට අවබෝධය දීලා නැත්නම් පන්සලේ හාමුදුරුවන්ට කියලා බණකදී මේ ගැන පැහැදිලි කරවලා ගමේ මේ පිළිබඳව තියෙන අවබෝධය දියුණු කරනවා, වැඩි කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේක යන්න තියෙන්නේ. එතකොට අපි දැක්කා මේ දර්ශක ප්‍රමාණයක් තියෙනවා.
ඒ දර්ශක අනුව අපිට සාර්ථකත්වයේ බලන්න පුළුවන්. ඒක තමයි මේ විද්‍යාත්මකව කරගෙන යන්නේ. හොඳයි. ඕගොල්ලෝ රාජ්‍ය නිලධාරිය කෙනෙක් වුණත් ප්‍රජානායකයෙක් වුණත් ඉස්සලාම යම්කිසි කණ්ඩායමක් එකතු කරගෙන මේ වැඩේ පටන් ගන්න ඕනේ. Tamanට තනියම කරන්න බෑ. හැබැයි ඒකට ආරම්භක ශක්තිය ලබා දීම කියන එකට එක පුද්ගලයෙක් ප්‍රමාණවත්. එයා මොකද කරන්නේ? ප්‍රජාවට ගිහිල්ලා ප්‍රධාන නායකයෝ ටික තේරුම් අරගෙන ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ පොඩි සාකච්ඡාවක් පවත්වනවා. පළවෙනි සාකච්ඡාවේදී මොනවද කතා කරන්න ඕනේ? එකපාරට දර්ශක කතා කරන්න එපා. ඒ දර්ශක ඕගොල්ලන්ට කිව්වේ අපේ වැඩසටහනක් කරනකොට ඒක විද්‍යාත්මක භාවයක් තියෙන්න ඕනේ, මේ විදිහට යන්න ඕනේ. හැබැයි එකපාරටම දර්ශක ගැන කතා කරොත් අපිට ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? අපි බොහොම සරල තැනකින් ප්‍රජාවත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. මොකද්ද මේ සරල තැන? අපි ප්‍රජාවේ අයගේ අවබෝධය දියුණු කරනවා. ඇයි අපි මේ අපේ ගමේ හරි අපේ ප්‍රජාවේ මේ දුම්වැටි මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම හා වැළැක්වීමේ වැඩසටහනක් අපේ සමිතියෙන්, අපේ පන්සලෙන්, අපේ පල්ලියෙන්, අපේ මරණාධාර සමිතියෙන්, අපේ ළමා සමාජය මුල් කරගෙන අම්මා තාත්තලාගෙම තියෙන කාන්තා වැඩසටහනකින් නැත්නම් කාන්තා සමිතියෙන් අපි ඇයි මේක කරන්න ඕනේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන එක ඉතාම වැදගත් වෙනවා. මෙහිදී මේ අවබෝධය අපිට ලබා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රියාවක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන මේ නිවාරණය කළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව ඕගොල්ලන්ට මතක් කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි ශාරීරික හානිය. ශාරීරික හානිය කියලා කියන්නේ ඇත්තටම අරක්කු, සිගරට්, බියර්, ගංජා, අයිස්, මෙතැම්ෆෙටමින් කියලා කියන්නේ අයිස් වලට මේකේ භාවිතා කරාම ලෙඩ හැදෙනවා, මරණය ඇති වෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? ඒක රෝගියාටත් ඥාතීන්ටත් දුකක්. අපි දන්නවා ලංකාවේ ගත්තොත් සාමාන්‍යයෙන් 17000ක් 20000ක් අතර සංඛ්‍යාවක් දුම්පානයෙන් මිය යනවා. මම කලින් කිව්ව කාරණේ නැවතවරක් මතක් කරන්නම්. 40000ක් මැරෙනවා. මේ ලංකාවේ තත්ත්වය තමයි මේ මැරෙන්නෙම පිරිමි. ඒක අපි වෙනම සාකච්ඡා කරනවා. ඇයි මේ පිරිමි මෙච්චර මැරෙන්නේ කියලා මේ මද්ද්‍රව්‍ය භාවිතේ. කාන්තාවෝගේ ආරක්ෂක සාධකේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු පසුව. දැන් මේ මැරෙන්නෙම පිරිමි. ඒ නිසා මොකද වෙන්නේ? ඇත්තටම ලංකාවේ හැම අවුරුද්දෙම 35000ක්වත් අඩුම ගානේ කාන්තාවෝ වැන්දපු තත්ත්වයටපත් වෙනවා. ළමයි 75000කට විතර 70000කට විතර තාත්තලා නැති වෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් කොච්චර ගැටලු සහගතද කියලා අපි මේ යටතේදී කතා කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ සංඛ්‍යාව කොච්චරද? මේ මිය යන සංඛ්‍යාව දවසකට සාමාන්‍යයෙන් 120ක් විතර මැරෙනවා. දුම්වැටි මද්දසාර ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතය නිසා. අපි හිතමු වෙන මොකක් හරි එකකින් අපි හිතමු බෝම්බකින් කොහේ හරි තැනක 120ක් මිය ගියොත් එහෙම කාර්යය. දැන් මේක ලොකු ඉෂුව එකක්. එහෙම නැත්නම් වෙන මොකක් හරි සුලි කුණාටුවක් ඇවිල්ලා මිය ගියොත් අපි ඒක ලොකුවට සලකනවා. කොරෝනා වලින් වගේ බෝ වෙන රෝගියකින් දවසකට 120ක් මැරෙන්න පටන් ගත්තොත් එහෙම නෙමෙයි. දවසකට 10ක් 15ක් මැරුණත් ඔන්න මිනිස්සු අවදානයි. හැබැයි මේ දුම්වැටි මද්දසාර ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතය නිසා අපේ ගමෙන් අපේ ලංකාවේ දවසකට 120ක් පමණ මිය යන එක ඒක ගැන අවධානය යොමු කළ යුතුයි. ඒක අපේ ගමේ අයගේ අවබෝධයට අපි ගෙනත් දෙන්න ඕනේ. ඊළඟ එක තමයි ආර්ථික බලපෑම. ආර්ථික බලපෑම කියලා කියන්නේ මොකද්ද? අපි දැක්කා 200ක විතර ජනගහනයක් සිටින ගමකින් සාමාන්‍යයෙන් ලක්ෂ 600ක් පමණ කෝටි 6ක් පමණ දුම්වැටි මද්දසාරය ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතයට බය වෙනවා. මේ දිළිඳුකමට ග්‍රාමීය දිළිඳුකමට ප්‍රධානම හේතුව තමයි මේ දුම්වැටි මද්දසාර ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතය. අද රුපියල් 4000ක් හම්බ කරන බාසුන්නේ ඒකෙන් 2000ක් විතර දවසකට සිගරට් 6ක් බිව්වොත් එහෙම කාර්යය 150 ඒවායක්. ඊට අමතරව මද්ද්‍රව්‍ය අරව මේ මද්දසාර ඔක්කොමත් එක ගත්තාම ගෙදර ගෙනියන්නේ 2000යි. එතකොට මොකද වෙන්නේ? භාගයට භාගය. සාමාන්‍ය මිනිස්සු උපයන මුදලින් තුනෙන් එකක් පමණ දුම්වැටි මද්දසාර භාවිතයට වැය වෙනවා. මද්ද්‍රව්‍ය භාවිතය කරන අයගේ නම් 175ක් විතරම ඒ වෙනුවෙන් වැය වෙනවා. හරි. එතකොට මේ නිසා මොකද වෙලා තියෙන්නේ? දිළිඳුකම ගැන අපි කතා කරන්න ඕනේ. එතකොට අපේ ගමෙන් මෙච්චර සංඛ්‍යාවක් මේක වැය වෙනවා. ආර්ථික වශයෙන් මේකෙන් වෙන හානිය මොකක්ද කියලා බලන්න. දැන් අද මේකේ පොඩ්ඩක් වැරදිලා මේ 65 කියලා තියෙන පස්සේ තිබුණේ දැන් ගත්තොත් රුපියල් 150ක්නේ සිගරට් එක. දැන් නිකන් හිතන්නකෝ. එක සිගරට් එකක් නැවතුවොත් ගෙදරට බිත්තර 3ක් අරන් යන්න පුළුවන්. බිත්තර 4ක් අරන් යන්න පුළුවන්. එක සිගරට් එකක් නැවතුවොත්. බලන්න ගෙදර
සෞඛ්‍ය කොච්චර දුරට වැඩි වෙනවද කියලා එක සිගරට් ගන්න නැතුවනම් අන්න ඒ වගේ තියෙනවා. ඊළඟ එක තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන සමාජ අසාධාරණය. මොකද අර එක්කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා, එක්කෙනෙක් මද්යසාර දුම්වැටි භාවිතා කරනකොට එයා තුනෙන් එකක මුදලක් පරිභෝජනය කරනවා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම පඩි පැකට් එකේ බිරිඳට උරුම වෙන්න ඕන ප්‍රමාණය, පවුලේ අයට උරුම වෙන්න ඕන ප්‍රමාණය, ළමයින්ට උරුම වෙන්න ඕන ප්‍රමාණය, ඊට අමතරව ගත්තොත් එහෙම මේ ඉතුරුම් වගේ දේවල්, ඒ වගේම තමයි gedara දියුණුවට යොදා ගන්න තියෙන දේවල්, බඩු මුට්ටි ගන්න තියෙන සල්ලි තමයි මේ වැය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එක්කෙනෙක් නිසා අනිත් සියලු දෙනාටම විශාල බයක් මේ ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මේක මද්ද්‍රව්‍ය භාවිතය තුළ තියෙන විශාල සමාජ අසාධාරණයක් තියෙනවා. මීට අමතරව සමහරක් තැන්වල අපි දන්නවා මේ මද්ද්‍රව්‍ය භාවිතා කළා, මද්යසාර භාවිතා කළා විවිධ තර්ජන, කාන්තා හිංසනය, ළමයින්ට හිංසනය මේ වගේ දේවල් සිදු වෙනවා. මේ හැබැයි මේ දන්නේ නැතුව කරනවා හැම නෙමෙයි, හොඳට දන්නවා කරන්නේ මොකද්ද කියලා. නමුත් මද්ද්‍රව්‍ය වලට මුවා වෙලා, මද්යසාරයට මුවා වෙලා මොකද කරන්නේ? ඒ විදියට කටයුතු කරනවා විතරක් නෙමෙයි. දැන් හුඟක් ගම්මානවල සාමාන්‍යයෙන් 25ක් 30ක විතර ප්‍රමාණයක් ඉන්නවා මත්ද්‍රව්‍ය වලට පොරුදු වෙච්ච අය. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ගෙවල් වල කොල්ල කනවා, රත්තරන් බරුටිය කොල්ල කනවා. අවසාන වශයෙන් මොකද වෙන්නේ? මේ නිසා, මේ අපචාරී ක්‍රියාවන් නිසා ගමේ තිබ්බ රත්තරන් ටික දැන් වෙන කොහේ හරි තැනක ජාවාරමක. අපේ ගම කොල්ල කනවා යම් කිසි පිරිසක්. එතකොට ඒ නිසා මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ගම කොල්ල කන්න දෙන්න බෑ. අපේ පවුල කොල්ල කන්න දෙන්න බෑ. අපේ වියදම් වලට තියෙන සල්ලි මේ දවස්වල කොහොමදත් මේ ආර්ථික අපහසුතා හැමෝටම භුක්ති විඳිනවා. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම මේ ප්‍රශ්නේ තියෙනවා. දේවල් ගණන් ගිහිල්ලා. හැබැයි මේ කිසිම තේරුමක් නැතුව මද්යසාර දුම්වැටි මද්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරන්න මේ අනේකේ විශාල සමාජ අසාධාරණයක් තියෙනවා. ඊට පස්සේ අපි මේකේ තියෙන අයි අපි නිවාරණය කළ යුත්තේ කියන එකට තවත් හේතුවක් තමයි මම කලිනුත් කතා කරා වගේ ඇත්තටම සතුට සීමා වීම. මද්යසාර දුම්වැටි ඇතුළු මද්ද්‍රව්‍ය භාවිතය නිසා කෙනෙක්ගේ සතුට ඇත්තටම ගත්තොත් නම් සතුටක් ලැබෙන එකක් නෑ. තියෙන සතුටක් නැති වෙනවා. අමාරුතා ගාණක් ඇති වෙනවා. එකම දේ තියෙන්නේ අර මද්යසාර දුම්වැටි වගේ දේවල් ගත්තාම මද්යසාර විශේෂයෙන්ම මද්යසාර ගත්තාම මේ සමාජයෙන් පොඩි අවසරයක් හම්බ වෙනවා. ඕන ගොම් පාටයක් දාන්න. එතකොට මොකද වෙන්නේ? සමාජ රීතීන් සම්ප්‍රදායන් බුරුල් වෙනවා. ඒ අනුව මොකද වෙන්නේ? තමන් යම් කිසි බලයක් පාවිච්චි කරන්නේ මම බීලා ඉන්නේ කියලා හින්නකොට තමන්ට පොඩි බලයක් පාවිච්චි කිරීමේ අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට ඒක තුලින් පොඩි ආතල් එකක් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒක එතනෝල් නෙමෙයි. ඒක මේ මද්යසාර නෙමෙයි. ඒ ඇවිල්ලා අනිත් අය ලබා දෙන අවසරය සමාව. එතකොට මේ සමාව අවසරේ නැත්තම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ විදියට ඇත්තටම ගත්තොත් එහෙමනම් මේ මද්ද්‍රව්‍ය භාවිතා කරාම දැනෙන්නේ ඊටාත්ම අපහසු එකක්. මද්යසාර, ගංජා, හෙරෝයින් ඔය ඕනම එකක් ඇඟට ගත්තාම දැනෙන එකක්. නහයට දැනෙන්නේ මොකද්ද කිව්වම නාහයට දැනෙන්නේ ගඳක්, නාහය ඇකිලෙනවා නේ. අර කුයිදුර ළඟට ගෙනකොටත් නාහය ඇකිලෙනවා. හෙරෝයින් එක දැක්කහම හුඟක් දෙනෙක්ගේ මූණ ඇඹුල් වෙනවා ඇත්ත කතාව. හරි දිවට තිත්තයි අප්පිරියාවයි සරයි. හරි අමාරුවෙන් බොන්නේ. උගුර පිච්චෙනවා අමිහිරි. ටික වෙලාවක් යනකොට කොයි මත්ද්‍රව්‍යයක් ගත්තත් ගංජා වෙන්න පුළුවන්, හෙරොයින් වෙන්න පුළුවන්, මද්යසාර වෙන්න පුළුවන්. ඔළුව කැරකෙනවා, බරයි, නිදිමතයි. දැන් මේක සැපද? ඇඟ අඩපණයි, විසි වෙනවා, පණ නැහැ, බැලන්ස් නැහැ, ප්‍රමාදයි, ස්ලෝ වෙලා බඩ දඟලනවා, වමනට එනවා. දැන් මේවා වෙන දවසක ඇති වුණොත් එහෙම කාර්යය අම්මෝ මගේ ඇඟේ මොකක්ද අමාරුවක් තියෙනවා කියලා ස්පිරිතාලෙට දුවනවා. ලස්සනම වැඩේ මද්ද්‍රව්‍ය භාවිතා කර ඉන්න වෙලාවට මේක දැවුනත් නෑ ප්‍රශ්නයක් නෑ කිය ඉන්න වෙලා අපි මේ ගැන කතා කරනවා පස්සේ මේ අනුව අපි කල්පනා කරන්න ඕනේ. එතකොට පිරිසක් එක්ක අරක්කු බියර් වැනි මද්ද්‍රව්‍ය භාවිතා කිරීම සිටින මොහොතක බැරි වෙලාවත් ඒ කණ්ඩායමෙන් ඉවත් වුණොත් අපිට පේනවා කොච්චර අමාරුද මේක කියලා. ඒ නිසා මේ පුරුද්ද නිසා කෙනෙක්ට ඇති වෙන මානසික බලපෑම ඔළුවෙන් හදාගත්ත කතන්දරේ සපයි කියන එක. ඒතර අපි දැනගන්න ඕනේ. අනිත් කොයි මද්ද්‍රව්‍ය ගත්තත් ඔහොම තමයි. ගංජා භාවිතා කළත් ඉන්නේ අමාරුයි. ගංජා භාවිතා කරාම ඇති වෙන කැස්ස, කටට දැනෙන තිත්ත, උගුර වියලීම, ඇසරීමට අපහසු වීම, ඇඟ ඇතුලේ දැවෙන ගතිය, ඇස් රතු වීම, ඇස් රතු වෙන්නේ නිකන් නෙමෙයි. රුධිර වාහිනිය එතන ඇවිල්ලා ඒවා පිපිරිලා ඊට අමතරව බුද්ධි වර්ධනය අඩාල කරනවා, කලකිරුණු පෙනුම, මානසික රෝගී තත්ත්වයන් ඇතිවීම මේවා නිසා විශේෂයෙන්ම ගංජා භාවිතය නිසා මානසික අවපීඩනය, භින්නෝන්මාදය, විෂාදය වගේ මානසික රෝග ගණනාවක් ඇති වෙනවා කියන එක අපි දන්නවා. දැන් අර
මේ IDH එකේ එහෙම තියෙනවා ගංජා වාට්ටුව කියලා වෙනම එකක්. වාට්ටුවක්. මොකද ඒකට එක්ක මේ ඒකේ ඉන්නේ තරුණ ළමයි මේ ගංජා ගහලා මානසික රෝග ඇති වෙච්ච අය. දුම්කොළ ගත්තත් ඒ වගේම තමයි. එතකොට මේක තමයි ගේට්වේ ඩ්‍රග් එක. එහෙම නැත්නම් දොරටු රසාගදය. මේකේ තියෙනවා විෂ ද්‍රව්‍ය 4000ක් පමණ ශරීරයට ප්‍රයෝජනයක් නැති විතරක් නෙමෙයි ශරීරයට හානු කරන. දුම උරන විටම දැයෙන සැර ගඳ අරවා මේ ඔක්කොම ගත්තොත් එහෙම මේක කිසිම සැපක් නැහැ. ඔළුව කැරකෙනවා බඩ දඟලනවා දුම්කොළයක් කටේ දාලා හපාප ඉන්න අය ගත්තත් එහෙමම තමයි. බුලත් පිටෙත් ඕකම තමයි. ඉතින් මේ ගැන අපි සරකා බලන්න ඕනේ. මත්පැති ගත්තත් ඉතාලම අමාරුවෙන් ඉන්නේ. ඩ්‍රවුසි ඊළඟට හුස්ම ගැනීමේ අපහසුව අප්‍රාණිකත්වය තිත්ත දහඩිය දානවා කෑම අප්‍රිය වීම. එතකොට මොකද කරන්නේ? ඕගොල්ලෝ දකිනවා මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න අපි කිසිම හේතුවක් නැහැ. එහෙනම් මේකේ තියෙන ශාරීරික හානිය, ආර්ථික හානිය, සමාජ අසාධාරණය, අපිට තියෙන සතුට සීමාව වීම වගේ ගොඩක් හේතු තියෙනවා අපිට අපේ ගමේ අපේ ප්‍රජාවේ මේ යන වියදම ඒ ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් කරන්න. එතකොට ඉස්සෙල්ලාම තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න. ඉස්සෙල්ලා ඇයි අපි මේ වැඩසටහනක් කළ යුත්තේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් අපි අරගන්න ඕනේ. හැබැයි ඒ අවබෝධය ලැබීම කියලා කියන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය කරන එක නෙමෙයි. ඊට පස්සේ කට්ටිය කියන්න පුළුවන් ඉතින් මේවා ඕන තරම් කරලා තියෙන වැඩ තමයි කියලා. නමුත් අපි දන්නවා මේ පරණ වැඩවල තිබුණු හුඟක් වෙලාවට හානිය ගැන කියන එක මරණ ගැන කියන එක විතරයි. හැබැයි අද එහෙම නෙමෙයි. මේකේ ඕගොල්ලන්ගේ මේ ප්‍රවේශයේදී අපි දැන් කතා කරන්න යන වැඩපිළිවෙලදී මොකද වෙන්නේ? මේකේ තියෙන හිස් බව හා රැවටිල්ල පිළිබඳව අපි කතා කරනවා. විශේෂයෙන්ම alcohol and drug expectancies අපේක්ෂාවල්. ප්‍රශ්න අමතක කරන්න හොඳයි. ඇඟේ පතේ මහන්සියට හොඳයි. සීතලට හොඳයි වගේ කියන පච ගොඩක් අභියෝග කරමින් ඔය එකක්වත් නෙමෙයි ලැබෙන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. ප්‍රශ්න අමතක වෙනවා නෙමෙයි තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇගේ පතේ මහන්සිය නැති වෙනවා නෙමෙයි තියෙන මහන්සිය වැඩි වුණා. මේ වගේම තමයි සැප නෙමෙයි ඔළුව කැරකෙනවා බඩ දඟලනවා. මේ වගේ අපේ ක්‍රමය ඇවිල්ලා වෙනස් ක්‍රමයක්. ඔබ කරන්න යන ක්‍රමය ඊට වඩා වෙනස් ක්‍රමයක්. දැන් ඉස්සර මොකද උනේ? විශේෂඥයින් පූජ්‍ය පක්ෂය වගේ තමයි මොකද වෙන්නේ? පණිවිඩ දෙනවා. අපිට දැනටත් හිතෙනවා ගමේ මද්ද්‍රව්‍ය නිවාරණයක් කරනවා නම් පොලිසියෙන් ගෙනල්ලා දේශනයක් තියන්න ඕනේ. අහවල් විශේෂඥයා ගෙනල්ලා නෑ. මේක වැදගත් වෙන්නේ මොකද්ද? ගමේ මේ ඉන්න ප්‍රජානායකයෝ එකට එකතු වෙලා කතා කරලා මේ පොත පිළිබඳවත් ඔයගලන්ට අවබෝධය එනවා. මේ පාඨමාලාවත් ඔයගලන්ට එනවා. එතකොට විශේෂඥයෝ පමණක් නෙමෙයි ළමා වැඩිහිටි උගත් නූගත් සියලු දෙනාම එකට එකතු වෙලා තමයි අපේ ගමේ මත්ද්‍රව්‍ය භාවිතය, මද්යසාර භාවිතය, දුම්වැටි භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු කරන වැඩසටහන යන්න ඕනේ. ඊට තමයි වැඩසටහනේ අයිතිය. ඉස්සර බාහිර සමාගමකින් නැත්තම් එළියෙන් කවුරු හරි ඇවිල්ලා තමයි මත්ද්‍රව්‍ය නේ. ඒතකොට කියනවා අහවල් අයගේ වැඩි හෙල්දි ලංකා වැඩක්. එහෙම නැත්නම් MOH කාර්යාලයේ වැඩක්. ඒ විදිහට කියනවා. නමුත් මේක ඇවිල්ලා දැන් සලකන්නේ ප්‍රජාවේ වැඩක්. ප්‍රජාවේ මේකට අලුත් සංවිධාන හදන්න ඕනේ නැහැ. දැනට තියෙන සංවිධාන මේකට එකතු වෙලා අපි කලියුත්තේ මොකද්ද කියලා කතා කරලා ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරනවා. ඉස්සර මේකේ සාර්ථකත්වය අර බාහිර සංවිධානයට තමයි වගකීම තිබුණේ. හැබැයි දැන් එක දෙයක් තියෙනවා. මේකේ සාර්ථකත්වයට අසාර්ථකත්වයට වගකීම ප්‍රජාවට බාර දෙන්න ඕනේ. එතකොට මෙතන රාජ්‍ය නිලධාරීන් කවුරු හරි ගිහිල්ලා ප්‍රජාවේ මේ වැඩපිළිවෙල කරනවා නම් day 1 එකේ ඉඳලා පළවෙනි දිනේ ඉඳලම ඕගොල්ලෝ කියන්න ඕනේ මේ වැඩසටහනේ සාර්ථකත්වයේ තියෙන්නේ ඕගොල්ලන් කරන විදිය මත. අපි කරන්නේ මේකට අවශ්‍ය තාක්ෂණය ලබා දෙන එක. ඒකේ සාර්ථක අසාර්ථකත්වයට වගකීම ඕගොල්ලෝ තමයි. ඊට පස්සේ ඉස්සර හුඟක් වෙලාවට තිබුණ මොනවද? දේශන, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, පාගමන් ඕවයින් තමයි ගියේ. අද ගත්තොත් එහෙම විශේෂ සිදුවීම් පමණක් නෙමෙයි එදිනදා ජීවිතේ මොනවද කරන්න පුළුවන්? තාත්තට ළමයි එක්ක සාකච්ඡා කරන්න පුළුවන් දේවල්. නෝනයි මහත්තයයි එකට එකතු වෙලා කතා කරන්න පුළුවන් දේවල්. ආගමික ස්ථානයේදී මොනවද කියන්න පුළුවන් දේවල්. ඒ වගේ තරුණ කණ්ඩායම් එකතු වුණාම කතා කරන්න පුළුවන් දේවල් මොනවද? මේවා එදිනදා ජීවිතයේ වැඩ එක්ක එකතු කිරීම දැන් ක්‍රමයේ යටතේ යනවා. ඉස්සර මේක කරේ මන හික්මීමකින් යුක්ත සංවරශීලී අය මගින් කරාට දැන් එහෙම නෙමෙයි. හැම කෙනෙක්ම ප්‍රජාවේ ඉන්න තරුණ ළමයි දඟකාර ක්‍රියාශීලී විනෝදකාමී අය පවා එකතු වෙලා මේ අපේ ගමේ දුම්වැටි මද්යසාර ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමු කියලා ඒ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යාම පිළිබඳව යන්න ඕනේ. මේ තියෙන්නේ මෙතනින් අපි නවත්තනවා අද දවසේ සැසිය. ඒක කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් ප්‍රජාවක කොච්චර වියදමක් යනවද කියලා අපිට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕන ගමක සිගරට් බොන අය අපි හිතමු ඔය ප්‍රජාව ගත්තොත් එහෙම තාම සිගරට් බොන අය කී දෙනෙක් විතර ඉන්නවද කියලා අපි දන්නවා 90ක් විතර ඉන්නවා 90ක් 100ක් 150ක් කොහොම සංඛ්‍යාවක් කියනවා තාම දුම්කොළ සිගරට් එහෙම භාවිතා කරන අය. අපි සාමාන්‍යයෙන් ගමක සිගරට් බොන සංඛ්‍යාව වගේ
එකහමාරක් වියදම යනවා මත්ද්‍රව්‍ය මද්යසාර භාවිතයට. ඒතර සිගරට් වියදම හොයාගත්තොත් ඒ වගේ එකහමාරක් යනවා මද්යසාර භාවිතයට. දැන් මේ මෙතන හදලා තියෙන්නේ කොහොමද? අපේ ගමේ කෙනෙක් සිගරට් බිව්වොත් 150 වැඩි කිරීම 6 ඒතර රුපියල් අත වශයෙන්ම 900ක සිගරට් වලට වියදම යනවා. රුපියල් 900ක් සිගරට් වලට යනකොට අවුරුද්දකට මාසෙකට යනවා 27000. අවුරුද්දකට යනවා ගත්තොත් එහෙම ඒ වගේ සංඛ්‍යාව ගත්තොත් කෙනෙක්ට 3,24,000ක් යනවා. හැබැයි එහෙමනම් මේ 3,00,000 අපේ ගමේ 90 දෙනෙක් එහෙම යනවා නම් අන්න 1,29,000ක් නෑ ලක්ෂ 1යි 2යි 3යි 4යි 5 ගණන් හදලා බැලුවොත් අපිට පේනවා 1,291ක් දුම් සිගරට් වලට විතරක් ගිහිල්ලා. ඒ කියන්නේ කෝටි 3කට ආසන්න සංඛ්‍යාවක් සිගරට් වලට යනවා. කෝටි 3ක් සිගරට් බොනවා කියලා කියන්නේ ඒ වගේ එකහමාරක් එකතු කරගන්න. එතකොට තව 4ක් මේකට එකතු කරගන්න 4යි 3යි 7යි අවසාන වශයෙන් අපිට මේ ගාණක් හදලා පෙන්නලා තියෙනවා. මේකේ වසරකට ගමෙන් කෝටි 7ක් ලක්ෂ 279ක් මේක ඔයගලන්ට ඕන නම් නවත්තලා මේ ගාණ හදපු ඉර බලන්න පුළුවන්. 90 දෙනෙක් සිගරට් 6ක් බිව්වොත් දවසකට එතකොට එන ගාණ බලන්න ඒක එකහමාරක් තව එකතු කරන්න ඒ අනුව අපේ ගමෙන් යන වියදම කීයද කියලා අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එම නිසා විශාල මුදලක් අපේ ගමෙන් යනවා. ඒ නිසා අපි පළවෙනිම සැසියේදී ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ මොකක්ද? ඇයි මද්ද්‍රව්‍ය භාවිතය නතර කරන්න අපි වැඩක් කළ යුත්තේ ගම තුල? එතකොට අපි දර්ශක පිළිබඳව කතා කළා එක පැත්තකින්. ඒක ගමේ ඉස්සෙල්ලාම කතා කරන එක නෙමෙයි. ඒක ඕගොල්ලෝ වගේ මේ මද්ද්‍රව්‍ය නිවාරණය ගමේ කරන අයට. ඒක ප්‍රාදේශීය ලේකම්තුමා වෙන්න පුළුවන්, ග්‍රාම නිලධාරිතුමා වෙන්න පුළුවන්, ඊළඟට සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමේ ඉන්න අර ඉස්සර ආර්ථික සංවර්ධන නිලධාරි දැන් ඒගොල්ලන්ට ලස්සන නමක් තියෙනවා. ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි. ඇත්තටම ප්‍රජාව සවිබල ගන්නවා කියලා කියන්නේ ප්‍රජාවට අවබෝධය ලබා දෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මුදල් වලට මොකද වෙන්නේ? ඔයගොල්ලන්ටගේ සෞඛ්‍යයට මොකද වෙන්නේ? මේ විදිහට. ඒතකොට සෑම ප්‍රජා බල ගැන්වීමේ නිලධාරිනියක් හෝ නිලධාරියෙකුට මේක ඉතා වැදගත්. ඒ අතරතුරේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නවා තවත් අය කාන්තා සංවර්ධන නිලධාරි. මොකද කාන්තාවන්ට කෙලීම මේක සම්බන්ධයි. ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීලා ඉන්නවා. පූර්ව ළමාවිය අය ඉන්නවා. මේ වගේ මෙකී නොකී විවිධ නිලධාරීන් ඉන්නවා. ග්‍රාම සංවර්ධන නිලධාරීන් ඉන්නවා. ඔය අතරතුරේ ඉන්නවා අන්තරාකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සම්බන්ධ වෙච්ච අපි යාට කියනවා මද්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන සංවර්ධන නිලධාරී කියලා තමයි නම දාලා තිබුණේ. ඉතින් ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේ පිළිබඳව අධ්‍යයනය කරලා අර දර්ශක දිහා බලලා අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන ගම්මානවල මද්ද්‍රව්‍ය නිවාරණයට වැඩපිළිවෙලක් ආරම්භ කළා පටන් අරගෙන ක්‍රියාත්මක කිරීම කියන එක ඊටාම වැදගත් එකක්. අපේ ඊළඟ එකේදී ප්‍රජාව කොහොමද මේකට සංවිධානය කරන්න කියන එක ගැන කතා කරනවා. එහෙමනම් මේක නැවතත් සාකච්ඡා කරලා විශේෂයෙන්ම ඔබගේ අවධානය අර දර්ශක වෙත යොමු කරන්න. ඒ දර්ශක අනුව අපේ ප්‍රජාව වෙනස් වෙනවාද කියලා බල කරන එක තමයි සයන්ටිෆික් මෙතඩ් එක, විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ. නිකාං ඔහේ කරන්නම් වාලේ මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් ඒකේ හානියත් වැඩි වෙන්න පුළුවන්. මේකේ සයන්ස් එකක් තියෙනවා. ඒ නිසා සියලු දෙනාම අපේ ප්‍රජාවල් තුල මේ මද්ද්‍රව්‍ය නිවාරණය කරන්න අවශ්‍ය පසුබිම හදාගන්න බලමු. මම හිතන හැටියට අපි මේ වගේ සාකච්ඡා 6ක් ඔයගොල්ලොත් එක්ක තියෙනවා. ඒ සාකච්ඡා 6 ඉවර වුණාම ඔයගොල්ලන්ට මේ ප්‍රජාව තුල කරන්න පුළුවන් දේවල් මොනවද? ප්‍රජාව කොහොමද මේක කරන්නේ කියන එක ගැන ඉතා පෘතුල අවබෝධයක් ඇති වෙනවා. හෙල්දි ලංකා ආයතනය තමයි මේක ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ පාඨමාලා 6 අවසන් වෙනකොට හෙල්දි ලංකායකට කියන්න අපිට දැනුම් දෙන්න ඒ තොරතුරු ලබා දෙන්නම් ඕගොල්ලන්ට. ඊට පස්සේ ඕගොල්ලෝ ප්‍රජාව තුල කරන වැඩේ ගැන දැනුම් දුන්නොත් ඒකට දුරකථන මාර්ගයෙන් සමහරවිට Zoom සාකච්ඡා තුලින් ඒ කරන එක වැඩේ එලා ගන්න ආකාරය පිළිබඳව පවා ඕගොල්ලන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න හෙල්දි ලංකා ආයතනයේ සූදානම්. ඒ වගේම තමයි හෙල්දි ලංකා ආයතනයේ ශේත්‍ර නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝන්ගෙන් හරි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා ප්‍රජාවට ඇවිල්ලා ඕගොල්ලන්ට උදව් ලබා ගන්න පුළුවන්. එසේ නැතත් ඕගොල්ලන්ට මේ Zoom සාකච්ඡා මාලාවට සහභාගී වීමෙන් පස්සේ ඒ වගේම තමයි අපි මේ පොත මේ සම්බන්ධයෙන් මේ සාකච්ඡා කරන පොත ඕගොල්ලන්ගේ WhatsApp නම්බර් එකට එවන්න පුළුවන්. ඕගොල්ලෝ WhatsApp නම්බර එක දැම්මොත් මම මගේ නම්බර එක කියන්නම්
note 7737867888 note 7737867888 ඒකට ඕගොල්ලෝ ඉල්ලුවොත් මේ පොත මම ඕගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා හෙල්දි ලංකා ශේෂ්ත්‍ර නිලධාරියෙකුට කිව්වත් ඒගොල්ලන්ගෙන් උත් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා එහෙමනම් අපි ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ ප්‍රජාපාදක මත්ද්‍රව්‍ය නිවාරණය ඒ කොයි සංවිධානයක් මුල් වුණත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙන්න පුළුවන් සමෘද්ධි ව්‍යාපාරය වෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙන අංශ වෙන්න පුළුවන් ගමේ මරණාධාර සමිතිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ග්‍රාම සංවර්ධන සමිතියක් වෙන්න පුළුවන් යෞවන සමාජයක් වෙන්න පුළුවන් අපි ඔක්කොම එකට එකතු වෙලා අපේ ප්‍රජාවේ මේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඉදිරියේදී කරන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුම ලබාගෙන මේක පුළුවන් ඉක්මනට ආරම්භ කරමු කියලා කියා සිටිමින් ඕගොල්ලන්ගේ මේ අධ්‍යයනයට ඒ වගේම ඕගොල්ලෝ ඉස්සරහට ප්‍රජාවත් එක්ක කරගෙන යන වැඩපිළිවෙලට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරමින් සහ ඒ සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එහෙමනම් අපි අද අපේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ඔගොල්ලෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ප්‍රතිකාරය පිළිබඳව ඕගොල්ලන් කවුන්සලින් කරන්නේ කොහොමද උපදේශනය කරන්නේ කොහොමද වගේ කියන කොටස් පවා අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒම නිසා අපි සියලු දෙනාම මේකට එකතු වෙලා වැඩ කටයුතු කරමු කියලා අවධානය යොමු කරමු. එහෙනම් බොහොම ස්තුතියි අද සවන් දීමට.